සුබෝදෑසනක් ඔබගේ ප්‍රශ්නය මේ අවස්ථාවේ දිගු වෙන්නේ විශේෂයෙන්ම ඊයේ දවසේ එක්සත් ජාතීන්ගේ ස්පෙෂල් රැපර්ටර් එහෙම නැත්නම් විශේෂ නියෝජිත කෙනෙක් අතිගල් ජනාධිපතිතුමාව ආමන්ත්‍රණය කරපු සංදේශය යෝජිත 22 වෙනි සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය. දැන් මූලිකවම මට මතක් වෙනවා ඊයේ ප්‍රවෘත්තිවල ප්‍රකාශ වුණු පරිදි මා මිත්‍ර වත්මන් අතිගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා කතා කරනවා අවදානමක් ගැනීම සහ එසේ අවදානමක් ගැනීමට එතුමා ඕනෑම අවස්ථාවක සූදානම් බව. ඒක මම හොඳින් දන්නවා. වර එකට වීදිවල අරගල කරපු අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව එතුමා සහ මා අත්වල බැඳගෙන අරගල කරපු කෙනෙක් හැටියට එතුමා අවදානමක් ගැනීමට නොබියව ඉදිරියට යන නායකයෙක් කියලා මම දන්නවා. එතුමාට මම ඒකට ගරු කරනවා. නමුත් මම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා එතුමාට උපදේශද විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිය අපේ ශ්‍රී ලංකාව විදේශයන් සමග ගැටෙන්නේ කෙසේද කියන ජාත්‍යන්තර ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත්කමක් තියෙන අය මේ අවස්ථාවේ එතුමා වටේ එතුමා ලං කර ගැනීමට අවශ්‍යයි. එතුමාට හරි උපදෙස් දීමට අවශ්‍යයි. මොකද එතුමා මේ කතා කරන අවදානම දේශපාලන අවදානමක් කියලායි මට තේරෙන්නේ. ඒක එතුමාගේ දේශපාලනික ප්‍රතිපත්තියක්. එතුමා සහ එතුමාගේ පක්ෂය ගන්නා අවදානමක්, දේශපාලන අවදානමක් එතුමාට ගැනීමට ඕනෑම අවස්ථාවක දේශපාලනික ආණ්ඩුව කියන්නේ තාවකාලික දෙයක් නේ. ආණ්ඩුවක් එනවා ආණ්ඩුවක් යනවා. ඒතර ආණ්ඩුව පිළිබඳව අවදානමක් ගැනීමේ අයිතිය පූර්ණ අයිතිය එතුමාට තියෙනවා. නමුත් රාජ්‍ය පිළිබඳව අවදානමක් ගැනීමේදී එතුමා නීතියෙන් බැඳෙනවා. මොකද අපේ ලංකාවේ නීති මේ ත්‍රිමූර්තිය ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන මේ ත්‍රිමූර්තිය නීතිය ආධිපත්‍යයට යට වෙනවා. අපේ ව්‍යවස්ථාවට අනුව මේ ආයතන තුනම නීතියට යට. රූල් ඔෆ් ලෝ කියලා අපි කියනවා. එතකොට නීතියට යටත් ආයතනයක් වෙන විධායකයෙ එතුමා රාජ්‍ය පිළිබඳව ස්ථාවර රාජ්‍ය පිළිබඳව මේ ආණ්ඩු කියන්නේ මම කිව්වා වගේ తాවකාලික ආණ්ඩු වෙනවා යනවා. රාජ්‍ය ස්ථිරයි. හැමදාටම පවතිනවා. ඒ හැමදාටම පවතින රාජ්‍ය පිළිබඳව එතුමා අවදානමක් ගන්නවා නම් එය නැවතත් සලකා බැලිය යුතුයි. මොකද එතුමාත් නීතියට යටත් හින්දා. මම ඒ කරුණ අවධාරණය කරමින් තමයි මේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත එතුමා වෙත එවූ සංදේශයට මම හැරෙන්නේ. මේක ගැන සාකච්ඡා කරනකොට අපි ජාත්‍යන්තර නීතියත් සමග ගැටෙනකොට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති සමග ගැටෙනකොට මම ඊයේත් කිව්වා තවත් ප්‍රවෘත්ති නාලිකාවලට අපි දූපතක් වුණාට අපිට දූපතක් වශයෙන් හැසිරෙන්න බෑ විදේශ ප්‍රතිපත්තියක්. අපි සියල්ලන් සමග බැඳිලා වැඩ කරන්න අවශ්‍යමයි. ඒකින්දම තමයි ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ නොබැඳී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒ කියන්නේ විදේශයෙන් එන හැමදේම අපි වැඳලා පිළිගන්නෙත් නෑ. විදේශයන් කියන සියලු දේම නෑ. තමුසට ඕන එකක් කියනවා අපි අපේ වැඩේ කරනවා කියලා බැහැර කරන්නෙත් නෑ. මේ දෙක අතර බැලන්ස් එකක්. ඊටාම සූක්ෂමව මේ අර මේ දැලිපිහෙන් කිරි කරනවා වගේ ඊටාම සූක්ෂමව විදේශයන් සමග අපේ ගනුදෙනු අපි හසුරව ගන්න අවශ්‍යමයි. දැන් ඒක අපේ මේ අවස්ථාවේ කතා කරනකොට මට ආදරෙන් මතක් වෙනවා අපේ හිටපු ශ්‍රේෂ්ඨතම විදේශ ප්‍රතිපත්තිය ලස්සනට හසුරවපු කෙනෙක් තමයි දිවංගත මම ඊටාම ගරු කරපු මම ළඟින් වැඩ කරපු අපේ හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීති ලක්ෂ්මන් කදිරිගම මහතා. ඔහු දැනගෙන හිටියා හරියටම කොහොමද ලංකාවේ අපේ නැෂනල් ඉන්ට්‍රස්ට් අපේ ජාතික අවශ්‍යතාවයන් කොහොමද විදේශ ප්‍රතිපත්තියන් සමග ඝට්ටනය කළා විදේශයන් සමග ගැටෙන්නේ කියලා. ඒක ඊටාම ඥානාන්විතව ජාත්‍යන්තර නීතිය විදේශ ප්‍රතිපත්තිය මේ සියලු දේම දේශපාලන නීතිය දැනගෙන කරන්න ඕන දෙයක්. මේක එසේ ලියුමක් නෙමෙයි. මේ සංදේශය මොකක්ද එතුමිය කියන්නේ? මේ එතුමිය නියෝජනය කරන මේ එක්සත් ජාතීන්ගේ මේ විශේෂ සංවිධානයේ කනස්සල්ලට භාජනය වෙලා තියෙනවා කියලා මේ අපි සාකච්ඡා කරන 22 වෙනි සංශෝධනය. එම 22 වෙනි සංශෝධනයේ අන්තර්ගතයන් ගැන මේකේ හැටියට මට පේන හැටියට එතුමිය සෑහෙන්න සලකලා තියෙනවා. මොකද පටන් ගන්නෙම කියන්නේ අපේ 1978 ව්‍යවස්ථාවට මේ රිෆර් කරලා මුලින්ම සැලකනවා
ශ්‍රී ලංකාව බැඳිලා තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියන් පිළිබඳ ICCPR කියන්නේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය. එතකොට UDHR කියන මේ Universal Declaration of Human Rights මානව හිමිකම් ප්‍රඥප්තිය මේවට ඇය රිෆර් කරලා ඒවට සැලකලා ඇය මුලින්ම හඳුන්වනවා මේ කරන්ට යන දෙයින් ශ්‍රී ලංකාවේ අර මං කියපු සහ තවත් ඇය හඳුන්වන ජාත්‍යන්තර ප්‍රඥප්තියන් සහ අපේ විදේශ බැඳීම් වලට යම්කිසි හානියක් විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳව අයිතීන් වලට හානියක් වෙයිදෝ කියන හැඟවිල්ල මේ සංදේශයේ තියෙනවා. දැන් අපි මේ සැලකිලිමත් විය යුතුමයි. මොකද ශ්‍රී ලංකාව දැනටමත් අපේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන් ඉදිරියේ අපි ලොකු සටනක් ගෙනියනවා කාලයක් තිස්සේ. මේ ආණ්ඩුව පමණක් නෙමෙයි කලින් ආණ්ඩු කාලේ ඉඳන් ගෙනියනවා. ඉදිරියටත් නැවතත් මානව හිමිකම් සැසිවාරයක් එන්න තියෙනවා. එතකොට අපි දැනටම තියෙන අපේ ප්‍රශ්න තවත් වැඩි කරගන්නවාද කියන එක අපි නැවත සිතා බැලිය යුතුයි. මේ අනුතුරු ඇඟවීමක්ද කරන්නේ කියලා අපි හොඳින් සීකල්පනාවට ගත යුතුයි. එය කියලා ඈ කියනවා මම නැවත වරක් කියනවා විදේශ සංදේශයන් සහ විදේශයන් සමග ගනුදෙනු කරනකොට අපි කියවන්න ඕනේ මේකේ තියෙන එකට වඩා නැති එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා read between the lines කියලා. දැන් මෙතන මම මොකද්ද මේ කියන්නේ? මේ අනතුරු අංගින් ඔක්කොම කියලා මම කියනවා ඔවුන්ගේ කනස්සල්ලට භාජනය වෙන එක හේතුවක්ලු මේ දැන් ගේන්ට යන 22 වන සංශෝධනය දැන් ඉඳගෙන ඉන්න උපරිමාධිකාරන්න විනිශ්චයකරුවන්ට ඔවුන්ට අදාළ වන දේ මොවුන් දකිනවා අර මං කියපු හිමිකම් උල්ලංඝනය කිරීම හෝ එම ප්‍රඥප්තීන් වල ප්‍රතිපත්තීන්ට විරුද්ධව යෑමක් හැටියට ඔවුන් දකිනවා. දැන් එහෙමනම් අපි මේක මොලේ ඇතුව කල්පනා කරොත් එහෙනම් මොකද්ද මොවුන් නොකියන්නේ? මොවුන් නොකියන්නේ මේක ඉදිරියට බලාත්මක කරොත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්තටම සත්භාවයෙන් මෙම දැන් වත්මන් ආණ්ඩුවට මෙම සංශෝධනය ගෙනීමට අවශ්‍ය නැහැ. ඔය කියන මොකක් හෝ හේතුන් හින්දා දැන් හේතුන් වශයෙන් පවසනවානේ නඩු දිග්ගැසීම නඩු මේ ගොඩක් එකතු වීම. දැන් මේකට අනිත් පැත්තේ නීතිඥ සංගමය අපේ නීතිඥවරුන් සිවිල් පුරවැසියන් මේකට අන්තවත් පැත්තට කරුණු කියනවා. නමුත් අපි හිතමුකෝ ආණ්ඩුවට ඇත්තටම ප්‍රතිපත්තියක් වශයෙන් සත්භාවයෙන් මේ සංශෝධනය ගේන්න අවශ්‍යයි කියලා. ඒතර මේ සංශෝධනය මේ සංදේශය කියන්නේ නොකිය කියන්නේ ඉදිරියට අපි හිතමු අපි කියනවා 2027 මැයි මාසේ ඉඳන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ මැද ඉඳන් මේ සංශෝධනය අපි කියනවා කියලා. එතකොට මේ සංදේශයට අනුව එක්සත් ජාතීන්ගේ මේ සංදේශයට අනුව එක වරදක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මොවුන් කතා කරන්නේ දැන් පවතින දැන් ඉඳගෙන ඉන්න දැන් හොබවන විනිසුරුවන්ට බලපාන විදියට මේ සංදේශය ගේන එක ගැනයි එක්සත් ජාතීන්ගේ මේ අනුතුරු අංගවීම කරන්නේ. එතකොට මම මෙහි දකින්න කාරණා ගොඩක් දකින්න නමුත් කාලය සීමිතින්ද මෙහි දකින්න තවත් අවදානමක් තමයි මේ සංදේශය එක්සත් ජාතීන්ගේ සංදේශය. මේ රෝමලන්දේසි ඉංග්‍රීසි නීතියේ ඉස්සර යන නැචරල් ජස්ටිස් දෙයියන්ගෙන් එන නීතියට යනකොට අපි නැචරල් ජස්ටිස් කියලා කියනවා. තමන්ට අදාළ දෙයක් තමන් විසින් තීරණය නොකළ යුතුයි. අපි කියනවා නෙමෝ යුඩෙක්ස් ඉන් සුවා කවුසා කියලා ලතින් භාෂාවෙන් කියන්නේ. තමන් ඒක තමන්ටම අදාළ දෙයක් තමන් තීරණය නොකළ යුතුයි. ඒකත් මෙන්න මේ සංදේශයේ කියවෙනවා. Absence of mechanisms of prevent and manage potential conflicts of interest. මේ මොකක්ද කියන්නේ? දැන් මෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව මෙම සංශෝධනයේ අභියෝගයක් ගියොතින් ඒක අහන්න වෙන්නේ මෙම උපරිමාධිකරණය විනිසුරුවන් ඉදිරියේමයි. එතකොට මෙතුමිය දක්වන තවත් කරුණක් තමයි මම අර කියපු නීතියේ ප්‍රතිපාදනය. තමන්ටම අදාළ නඩුවක් තමන් ඇසිය නොයුතුයි කියන ප්‍රතිපාදනයත් එක්ක නැචරල් ජස්ටිස් වල මෙය එම විනිසුරුවන්ම අසන්ට ගියොතින් ලබැදියාවන් අතර ගැටණයක් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් ඇතිවෙන හින්දා එයත් අනතුරක් හැටියට මෙතුමිය මේ සංදේශය එක්සත් ජාතීන්ගේ මෙම නියෝජිතවරිය දකිනවා. එහෙනම් මම නැවතත් කියන්නේ මා මිත්‍ර වත්මන් අතිගරු ජනාධිපති අනුරාධපුර මහතා සම ආණ්ඩුවට තවුරු උපදෙස් දෙන අය විශේෂයෙන් වන්දන අනුරාධපුර මහතාට මම වැඩ කර දෙනවා. ඌ නීතිඥෙක් නෙමෙයි. ඔහුට උපදෙස් දෙන්න අවශ්‍යයි මේ අවස්ථාවේ. ඊටාම තීක්ෂණව මේ ගැන හිතලා විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර නීතිය මේ සියල්ල සලකලා උපදෙස් දෙන අයට මම නැවතවරක් ඉල්ලා සිටිනවා. ඊටාම කරුණාවෙන් වත්මන් අතිගරු ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න අවශ්‍යයි.
මේ කියන කරුණ අපිට බේර ගන්න ක්‍රමයක් තියෙනවා. ඇත්තටම සත්භාවයෙන් මෙම ආණ්ඩුවට මෙම සංශෝධනය ගෙනෙන්න අවශ්‍ය නම් එසේනම් මම අර ඉස්සර කියපු කරුණ වලට යටත්ව තවත් ක්‍රමයක් තමයි මෙම ලැබෙනියාවන් අතර ගැටෙන. එහෙම නැත්නම් මේ කොන්ෆ්ලික්ට් එක නවත්තන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? වහාම මේ පුරවැසියන් අතරට ගෙනියන්න. මොකද අපේ ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තියෙනවා. නීතියේ සංශෝධන ව්‍යවස්ථාවේ සංශෝධනයක් අවශ්‍ය නම් ජනමත විචාරණය. පුරවැසියන් ඉදිරියට ජනමත විචාරණයට ගෙනියන්න පුළුවන්. එතකොට ජනතාව ඔය කියන විදිහට සෑදී පැහැදී සිටිනවා නම් ඔය කියන සියලුම අභිමතාර්ථයන් ඉෂ්ට වෙනවා කියලා මේ සංශෝධනේ ජනතාවගේ ඕමෙක් කරන්න කියලා. ඉතින් ඒක කරා නම් නැවත වරක් මේ ආණ්ඩුව මේක හදිස්සියේ ගේන්න තියෙන විවේචන මොනවාද කියලා අපි කවුරුත් දන්නවා. එම විවේචන වලට හොඳම පිළිතුරක් තමයි මෙම සංශෝධනේ ජනමත විචාරණයකට ගෙනියලා මිනිස්සුන්ගෙන් අහන්න කරන්න ඕනේද කියලා. මිනිස්සු අහ කිව්වොත් ඉතරයි. එතකොට එහෙම කරපු ගමන් මේ කියන මේ සංදේශය කියන අනික් අවදානම අර කොන්ෆ්ලික්ට් කියන එක වත්මන් මිනිසුරුවන් ඉදිරියටම මේ ගෙනියනවා කියන කොන්ෆ්ලික්ට් එක ඒකත් නැති වෙනවා කියන්නේ. මේ කියන්නේ මේ කතා කරන්නේ කවුද? මේ කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ ස්පෙෂල් රැපර්ටර් on the independence of judges and lawyers. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නීතිඥවරුන් සහ විනිශ්චයකරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ නියෝජිත අපි එකඟ වෙලා තියෙන අපි අත්සන් කරලා තියෙන මානව හිමිකම් ප්‍රඥප්ති සහ විදේශ මානව හිමිකම් නියමයන් වලට ඒවට රිෆර් කරලා ඒව හඳුන්වලා කියනවා මෙන්න මේ ඔබලා මේ ගේන්න යන සංශෝධනය මේවාට එරෙහි විය හැකි මේවාට හානි විය හැකි කියලා. එහෙමනම් අපි මානව හිමිකම් තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන් මේ කියන දෙයට අපි අහුම්කම් දුන්නේ නැත්තම්. විදේශ ප්‍රතිපත්තිය සමග විදේශයන් සමග ගැටෙනකොට විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තමුසල ඕන දෙයක් කියනවා අපි අපේ දේ කරනවා කියලා කියන්න බෑ. අපි දූපතක් නෙමෙයි ලෝකයේත් එක්ක ගැටෙනකොට. ඊ타ත්ම සූක්ෂමව සිතා බලා මං කිව්වේ කදිර්ගාම් මහත්තයා ලෝකෙත් එක්ක ඇසුරුණා වගේ අපි ඊ타ත්ම සූක්ෂමව ඥානාන්විතව ලෝකයක් සමග ගනුදෙනු කළ යුතුයි. මේ එන්නේ තවත් ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්නයක මූලාරම්භයක්. ඒකින්ද මේක ගැන සාවධානව සිතා බලා ආණ්ඩුවක් ආණ්ඩුව අපේ රාජ්‍ය බාර දීලා තියෙන මේ ආණ්ඩුවට රාජ්‍ය ගැන හිතා බලා කටයුතු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. දැන් ජනාධිපතිතුමා ඔබතුමා සඳහන් කරගෙන සත්භාවයෙන්ම මේ දේ කරනවා. ඒකට එතුමා කියන අපි දැක්කා එතුමා කියන කතාව තමයි නැහැ මේකේ තියෙනවා පාස්කු නඩුවේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් රටක්ම බලන් ඉන්න පාස්කු නඩුව සම්බන්ධයෙන් ඇයි එහෙමනම් එහෙම රටක ජනතාවකුත් බලන් ඉන්නේ නැද්දි මෙහෙම දෙයකට නීතිඥයෝ විදිහට විරුද්ධ වෙන්නේ කියන මතයනේ කියන්නේ. නැවත වරක් මම කියනවා ඒ කාලේ නම් 2015 කාලේ අපි එකට වැඩ කරනකොට නම් ඉඳලා හිටලා අපිනුත් ඒ වගේ ව්‍යවස්ථානුකූල කාරණා එතුමා අහනවා. නමුත් දැන් අපිට එතුමා එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් එතුමාවට ඉන්න එතුමාට උපදෙස් දෙන නීතිඥවරු මම හිතන්නේ එතුමාට හරි උපදෙස් දිය යුතුයි. මොකද මම කිව්වේ එතුමා නීතිඥෙක් නෙමෙයිනේ. අමිත්‍ර වත්මන් අතිගල ජනාධිපතිතුමා නීතිඥෙක් නෙමෙයි. අධිකරණයක විනිශ්චයකරුවෙකු මාරු වුණු පළියට නඩු වැටෙන්නේ නැහැ. ඒක එතුමාට දීලා තියෙන වැරදි උපදෙස්. අධිකරණයේ විනිශ්චයකරුවන් විශ්‍රාම යනවා. විනිශ්චයකරුවන් අස්වැල යනවා. සමහරවිට විනිශ්චයකරුවන් මිය යනවා. ඒ වගේ වෙලාවට වෙන්නේ ඊට පස්සේ එන විනිශ්චයකාරතුමා අපෙන් අහනවා මේ සාක්ෂි මත අපි මේක ඉස්සරහට ගෙනියන්න කැමතිද කියලා. අපි අනුව ගොඩාක් 99% කියනවා. මොකක්කෝ නඩුවේ සාක්ෂිවල ප්‍රශ්නයක් වෙලා නැත්තම් ඒක නීතිමය කරනවා. නමුත් අපි කියන්නේ ඔබතුමාගේ අධිකරණය පිළිබඳ අපිට පූර්ණ විශ්වාසය තියෙනවා. අපි මේක මෙහෙම දිගටම අරන් යමු කියලා. ඉතින් ඒක එක පැත්තකින් මම හිතන්නේ එතුමාට දීපු වැරදි උපදේශයක් එක විනිශ්චයකාරයෙක් නැති වුණාය කියලා නඩු කඩා වැටෙනවා. එහෙම වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි අපි හිතමුකෝ මේ නඩුවත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මේ නඩුවත් අවුරුදු 2ක් 3ක් ඇදුණා කියලා ඔය නඩුව මොකක්කෝ නීතිමය ප්‍රශ්නයක් ඇවිල්ලා මේ නඩුව ඇදෙනවා තමයි. අවුරුද්දක් එකම. එතකොට අවුරුද්දක් එකමාරක් බලන් ඉන්නවාද අපේ අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයපත් කරන්නේ? මේ නඩුවක් ඉන්නවා. ඒක ප්‍රායෝගික නෑ. මම හිතන්නේ එතුමාට හරි උපදෙස් කවුරු හරි දීලා නෑ. එතුමාට නීතිමය උපදෙස් දෙන අය මම හිතන්නේ මීට වඩා නීතිය ගැන දැනුවක් තියන අය එතුමාට උපදෙස් දිය යුතුයි. මම හිතන්නේ මේවා නැවත වරක් මම කියනවා
අපි රාජ්‍යයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. රාජ්‍ය සදාකාලිකයි. හැමෝම අපේ රාජ්‍ය, පුරවැසියන්ගේ රාජ්‍ය. ආණ්ඩුව එනවා යනවා. ඉතින් ඒ ආණ්ඩුවක දේශපාලන අවශ්‍යතාවයකට මෙය කරනවායි කියන මේ විවේචනය බේරෙන්න අවශ්‍යයි. මෙය රාජ්‍ය අරබයා, රාජ්‍යයේ අභිවෘද්ධි අරබයා කරන දෙයක් නම් මේ සද්භාවය පෙන්වන්නට මෙන්න මේ කරුණු කිව්වොත් විශේෂයෙන් මේ අනිත් විවේචන වලට යටත් මේ එක්සත් ජාතීන්ගේ මේ දීලා තියෙන සංදේශය මේ දැක්වෙන කරුණු වලින් අපිට එළියට එන්න පුළුවන්, අපිට බේරෙන්න පුළුවන්. මම මේ කියපු උපදේශ කවුරු හෝ අතිගල් ජනාධිපතිතුමාට උපදේශ නිසි උපදේශ ලබා දුන්නොත්